back to my YouTube channel. අද ආවා පොඩි solo trip එකක්. First trip එක solo. මං ආවේ කැන්ඩි. ඔව්. එහෙනම් දැන් වෙලාව මං හිතන්නේ දෙකත් පහු වෙලා. වෙලාව 2:00ට විතර ඇති. 2:20 2:15 වගේ. මම check in එක තිබ්බේ 1:00ට. කමක් නෑ චුර බරක් වුණා. දැන් මං හදන්නේ පොඩ්ඩක් අවගමන් හින්දා ෂුටක් පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා සෑහෙන බඩගිනි කෑවේ නෑ. උදේ විතරයි කෑවේ. මට පොඩි කැෆේ එකක් try කරන්න idea එකක් තියෙනවා. මම කැෆේස් දෙක තුනක් බැලුවා. ඒ කැෆේස් දෙක තුනක් කින් එකක් මොකක් හරි එකක් try කරන්න බලන් ඉන්නවා. හිතාගෙන ඉන්නවා ලන්ච් එකට. බලමු. මට හරිම නිදිමතයි. කලින් දවසේ හරියට නිදාගන්න බැරි වුණා. ඒකින්ද හරිම නිදිමතයි. මට මේ සෑහළු බඩගින්නක් තිබ්බා. හැබැයි මට මේ මම ඉන්න තැනින් කන්න නැතුව මට අයිඩියා එක තිබ්බේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා මොකක් හරි කැෆේ එකක් කාරේ මොකක් හරි try කරලා බලන්න. හැබැයි මට හොඳටම බඩගිනි. ඒකෙන් හින්දා මම දැනට පොඩ්ඩක් බොන්න විතරක් මොන හරි ඕඩර් කරා. sorry මොන හරි නෙවෙයි. බොන්න ඕඩර් කරා. ඊට පස්සේ මම දැන් ලෑස්ති වෙලා යනවා. මම මුලින්ම හිතාගෙන හිටියේ ගිය ගමන්ම මල් දළදා මාලිගාවට ගිහිල්ලා එහෙම එතන තමයි මුලින් ප්ලෑන් එක තිබ්බේ. ඊට පස්සේ ලන්ච් අරගන්න එහෙම. හැබැයි මට හිතුණා ඒකට පොඩ්ඩක් හවස් වෙලා ගියා නම් හොඳයි කියලා. මොකද සෑහෙන අවුවයි. යන්න හවසට මම හිතුවා ලස්සනයි කියලා. ඒකින්ද මම ලන්ච් එක අරන් ඉවරනට හවස් කියන්නේ ගොඩක් හවසක් නෙමෙයි. ලන්ච් එක අරන් ඉවරනාට පස්සේ එතනට යනවා. මම ඔල්රෙඩි ලෑස්ති වෙලා ඉන්නේ. මම දැන් හදන්නේ ලන්ච් එක ගන්න යන්න. ලන්ච් එක කියන්න බෑ ගොඩක් අසලා තියෙන්නේ. එතන දැන් 3:00ට වගේ කිට්ටුයි. මම හිතාගෙන ඉන්නේ කැෆේ නුවර එකට යන්න. මෙතන ඉඳන් මම හිතන්නේ පොඩි දුර ප්‍රමාණයක් තියෙනවා. ඔව්. let's see.
මට මොනහරි ස්වීට් දෙයක් කන්න පොඩි ක්‍රේවිං එකක් ආවා. ඒක හින්දා මම ආවා KCC එකට. ඇවිල්ලා මෙන්න මෙතනට ආවා. මෙතන ඩිසර්ට් ඔප්ෂන් ටිකක් තිබ්බා. මම හිතුවා හැමදාම එක්ක කන්නේ චීස් කේක්, බ්‍රවුනීස් නැත්තම් ට්‍රිස්ලෙචස්. අද පොඩ්ඩක් මොනහරි වෙන දෙයක් කාලා බලන්න කියලා හිතාගෙන පණ්ඩිතයා වගේ මෙන්න මේක ගත්තා. මේකේ නම සිනමන් ඇපල් ක්‍රම්බල්. මම නෝමලි ඇපල් වලට ආසයි. ඒ වුණාට අර ඇපල් මික්ස් කරලා හදපු කෑම වලට ලොකුවට එහෙම ආසාවක් නැහැ. කනවා බට් එහෙම ලොකුවට ආස නැහැ. ඒක හින්දා මට මේක අර ලොකුවටම සෙට් උනේ නැහැ. හැබැයි මේකේ අර චීස් කේක් එකේ වගේ යට බිස්කට් ලේයර් එක තියෙනවා. ඒක රසයි and උඩ තියෙනවා විපින් ක්‍රීම් ටික. ඉතින් මම කරපු වැඩේ උඩ විපින් ක්‍රීම් ටිකයි යට බිස්කට් ලේයර් එකයි කාලා මැදට ගිදුරු කරලා ආවා. මම දැන් වෙලාව 8ට විතර ළඟයි. කැන්ඩි වටේම ඇවිත් වටේම නෙවෙයි පොඩ්ඩක් ඇවිද්දා ටවුන් එකේ ඇවිද්දා හැමෙම. හරිම මහන්සි. දැන් මම හදන්නේ මේගොල්ලන්ගේ තියෙන පොඩි උඩ බල්කනි ඒරියා එකක්. තන්ට 360 view එක කියලා කියන්නේ පොඩ්ඩක් ගිහිල්ලා ඒ පැත්ත පොඩ්ඩක් බලලා යන්න තමයි හදන්නේ. තාම ඩිනර් එක ගත්තෙත් නෑ. බඩගිනිත් නෑ. පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා view එක පොඩ්ඩක් බලලා යන්න තමයි බලන්නේ. මම මේකප් එකක් නම් දාන්නේ නැහැ. මස්කාරා එකයි මගේ ලිප් බාම් එක විතරයි යූස් කරන්නේ.